අද අපේ පෞරාණික දේවල් නැති වෙනවා. අපේ මහා භාණ්ඩාගාරය හොරකම් කරනවා. මේ සියල්ල සිද්ධ වෙද්දී අවසානයේදී අද මේ සියලු දෙනා නියඳයි. පහුගිය දවසේ ලංකාවේ ඉතාමත්ම ආందోලනාත්මක සිද්ධියක් වුණු අපේ රෝස තැපැල් කාර්යාලය. එහෙම නැත්නම් නුවරඑළිය පෞරාණික තැපැල් කාර්යාලයේ අකුණු සන්නායකයෝ හොරකම් කිරීම. දැන් මේ වෙනකොට කඩිමුඩියේ මේ අලුත් වැඩියාවත් එක්ක තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ වෙනකොට මේකේ පොලිස් පරීක්ෂණ ආරම්භ වෙලා තියෙද්දි 5 වෙනි මාසේ 11 වෙනිදා ලංකා තැපැල් සේවක සංගමේ සභාපතිතුමා ප්‍රධාන සභාපතිතුමා ජගත් මහින්ද මහත්මයා ලිපියකින් දැනුම් දෙනවා ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය ගරු නලින් ජයතිස්ස මැතිතුමාට මේ හොරකම පිටිපස්සේ ඉන්නේ දැන් මේ ගොඩනැගිලි මේ තැපැල් කාර්යාලයේ අලුත් වැඩියා කරන අපේ ආරක්ෂක අංශේ සමාජිකයෝ කියලා. අපි දන්නවා ත්‍රිවිධ හමුදාවේ සමාජිකයෝ තමයි මේ ගොඩනැගිලි අලුත් වැඩියා කරන්නේ. එතකොට දැන් මේ කෙලින්ම මේ වෘත්තීය සමිතියේ සභාපතිතුමා මේ ආණ්ඩුවට කඩයන ආණ්ඩුවේ වෘත්තීය සමිතිය. මේ වෘත්තීය සමිතියේ සභාපතිතුමා තමයි දැන් ජනමාධ්‍ය මැතිතුමාට මේ පැමිණිල්ල කරන්නේ. අතර මේක රණවිරුවන්ට අපේ ආරක්ෂකයන් සමාජිකයන්ට කරන විශාල අපහාසයක්, විශාල මඩ ප්‍රහාරයක්. ඉතින් අපි අහන්නේ දැන් මේ සභාපතිතුමා දන්නවනම් මේක කරේ මේ ආරක්ෂක අංශේ සමාජිකයෝ මේ ගොඩනැගිලි අලුත් වැඩියා කරන මේ සමාජිකයෝ කියලා ඇයි මේක මේ ජනමාධ්‍ය ඇමතුමාට පැමිණිලි කරන්නේ? මේක කරුණාකරලා පොලිස්පතිතුමාට එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා මේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මහ ජනතාව විශාල බලාපොරොත්තුවක් තියාගෙන තමයි මේ අය පත් කරේ. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට NPP එකෙන් 5 දෙනෙක් පත් කරා. අද මේ සියලු දෙනා නියඳයි. අද අපේ පෞරාණික දේවල් නැති වෙනවා. අපේ මහා භාණ්ඩාගාරය හොරකම් කරනවා. මේ සියල්ල සිද්ධ වෙද්දී අවසානයේදී මේ වගේ දැවැන්ත හොරකමක් අපි මාධ්‍ය තුලින් දැක්ක කෝටි 10කට ආසන්න මුදලක් කියලා මේකේ වටිනාකම. ඉතින් මේ වගේ දැවැන්ත හොරකමකට දැන් ආරක්ෂකයන් සමාජිකයෝ අල්ලන් ඉන්නවා. ඒක නිසා මේක බරපතල තත්ත්වයක්. කරුණාකරලා අපි ආණ්ඩුවෙන් ඉල්ලාගෙන මේ ලංකා තැපැල් සේවක සංගමේ සභාපතිතුමා දන්නවනම් මේ හොරකම කරේ කවුද කියලා කරුණාකරලා මෙයාගෙන් ප්‍රකාශ අරගෙන මේ හොරකම කර අත්අඩංගුවට ගන්න. එහෙම නැතුව මේ අරහෙට මේට බෝලේ පාස් කරලා තමන් කරපු වැරදි වලින් බේරෙන්න උත්සාහ කරන්න එපා කියලා අපි ඉතාමත්ම ගෞරවයෙන් නුවරඑළිය ජනතාව වශයෙන් ඉල්ලා සිටිනවා. මොකද අපේ නුවරඑළිය තැපැල් කාර්යාලය කියලා කියන්නේ අපේ පෞරාණික උරුමයක්, ලෝක උරුමයක්. ඒක නිසා මේක රැකගන්න මේ අකුණු සන්නායක හොරකම් කරපෙවුන්ට දඬුවම් දෙන්න රජය අනිවාර්යෙන් මැදිහත් වෙන්න ඕනේ කියන ඉල්ලීම අපි මේ අවස්ථාවේදී නුවරඑළිය ජනතාව වශයෙන් ඉල්ලා සිටිනවා.